ජීවිතේ හරියට චක්‍රයක් වගේ. හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. අභියෝග වලින් පෙරලා තියෙන කාලවල වගේම වාසනාව, අවස්ථා සහ හොඳ දේවල් එකපාරටම ලැබෙන කාලවල් එනවා. වාසනාව කියන්නේ හම්බෙන් වෙන දෙයක් නෙවෙයි. ඒක වෙන්නේ වගේ ශක්තිය, හිතන පතන විදිය සහ කරන දේවල් වෙනස් වෙන නිසා. ඔය ධනාත්මක විදියට හිතන්න පටන් ගත්තාම නිකම් හොඳ අවස්ථා ලං වෙනවා. වැදගත්ම දේ තමයි වාසනාව ලං වෙනවා කියලා අඳුරගෙන ඒ අවස්ථාවන් උපරිම ප්‍රයෝජනෙට ගන්න එක. වැඩේ කියන්නේ කොට දෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. මොකද එයාලා වාසනාව උදා වෙන සලකුණු ගැන දන්නේ නැහැ. එතකොට එයාලට වාසනාව පැහැදුනත් නොදැනුවත්කම නිසාම එයාලගේ වාසනාව නැති කරගන්නවා. ලැබෙන දින හොඳ දේවල් නැති කරගන්නවා. අනේ නිසයි මේ සලකුණු අඳුරගන්න එක ගොඩක් වැදගත් වෙන්නේ. අනිත් මේක කියන සමහර සලකුණු වලට දැනෙන්න පුළුවන්. සමහර සලකුණු නොදැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න වාසනාව උදා වෙන සලකුණු අතරින් එකක්ම හෝ දැනෙනවා නම් හැඟෙනවා නම් ඒකෙන් කියවෙන්නේ වාගේ වාසනාව උදා වෙන්න ළඟයි කියන කාරණාව. එනිසා එක සලකුණක් වාට නොදැනුණු පළියට වීඩියෝ එක නොබල මගින් හැරිලා යන්න එපා. මොකද විශ්වය විසින් මේ වීඩියෝ එක වාට මුණ ගැස්සුවේ හේතුවක් ඇතුව. ඒ විතරක් නෙවෙයි, එහෙම දැකපු වීඩියෝ එක මොකක්ද හේතුවකට වාට බලන්න හිතුනෙත් ආම්බයක් නිසා වෙන්නත් නෙවෙයි. ඇත්තට මිනිස්සු කෝටි ගාණක් අතර ඉන්නවා වාසනාවන්තයි මේ වීඩියෝ එක දැකපු එකට. ඉතින් යටින් කමෙන්ට් එකක් දාලා ඒ වෙනුවෙන් විශ්වයට ස්තුති කරන්න. කම්මැලි වෙන්න එපා. මේ දැම්ම කරන්න. මොකද ඔයා ස්තුතිවන්ත වෙන තරමට විශ්වයට ඔයාට හොඳ දේවල්ම මුණ ගැස්වාවි. හරියට අහම්බෙන් දැකපු මේ වීඩියෝ එක වගේ. අපි මේක ගැඹුරට කතා කරන්න යන්න කලින් වාට ඕන නම් දවසක් ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝභ නැතුව දාගෙන යමු මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතය වහන්න ආසම දෙයක් ඊළඟ පැය 24 ඇතුළේ ඔයාට අහන්න ලැබෙවි. මේක බොරුවක් නෙවෙයි. මොකද මාත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. දැන් බලමු සලකුණු මොනවද කියලා. පළවෙනි සලකුණ. වාසනාව ලං වෙනකොට ඔයාගේ හිතේ ලොකු වෙනසක් ඔයාට දැනෙවි. කලින් ආව බඩ කරගෙන තිබ්බ කරදර සැහැල්ලු වෙන්න පටන් ගනීවි. කලින් ආව කලබල කරපු දේවල් වලට දැන් එච්චර බලයක් නැති බව ඔයාට දැනේවි. මේක උදාසීනකමක් නෙවෙයි. ඒ වෙනුවට ඔයාගේ හැඟීම් පාලනය කරන්න පටන් ගන්න. නරක දේවල් වලට ඔයාගේ හිත පාලනය කරන්න ඉඩ නොදෙන බවට ලකුණක් මේක. ආතතිය කියන්නේ ගොඩක් වෙලාවට අනාගතය ගැන බය, අතීතය ගැන දුක් වීම, නැත්නම් ඔයාම හදාගත්ත පීඩනයන් නිසා ඇති වුණු දෙයක්. කලින් ඔයා වැඩ, සල්ලි නැත්නම් අනිත් අය ඔයාව දකින විදිය ගැන නිමක් නැති සිතුවිලි වල හිර වෙලා ඉන්නේ නැති. මේ කරදර නිසාම ඔයාට නිින්ද නොගියා වෙන්න පුළුවන්. හිත එක තැනක තියාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ජීවිතේ මහා බරක් වගේ දැනෙන්නේ නැති. ඒත් වාසනාව ඔයාට හිතකර විදියට වෙනස් වෙන්න පටන් ගන්නකොට හිමින් සංසුන් බවක් ඇති වෙනවා. ඔයාට තවදුරටත් නොපෙනෙන පීඩනයන්ට ඔව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ ඔයා. ඒ වෙනුවට දේවල් තියෙන විදියටම ස්වභාවිකව පහසුවකින් පිළිගන්නවා ඉගෙන ගන්නවා. වාසනාවත මිනිසුන්ට ස්ථාවර හිතක් තියෙන එක හම්බයක් නෙවෙයි. කරදර වෙන එක නැවැත්තුවම ඔයාට පැහැදිලි බවක් දැනෙනවා. ඒ නිසාම ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න එකත් ඉබේම පහසු වෙනවා. කලින් ඔයාව අඩපණ කරපු නරක සිතුවිලි වල බලය නැති වෙලා යනවා. මොකද ඔයා තේරුම් ගන්නවා හැම දුෂ්කරතාවයක්ම తాවකාලික දෙයක් විතරයි කියන විශ්වීය නීතිය. දෙවෙනි සලකුණ. වාසනාව ඔයා ළඟට එනවා කියන තවත් පැහැදිලි ලකුණක් තමයි ඔයා හිතන විදිහ ඉබේම වගේ වෙනස් වීම. ඔයා කලින් ගොඩක් වෙලාවට ඔයා ගැනම සැක කරලා මම අසාර්ථක වෙයි. නැත්නම් මම හොඳට මදි වගේ නරක අදහස් වල හිර වෙලා ඉන්නති. හැබැයි දැන් ඔයාට මේ අදහස් වෙනකොට හොඳ අදහස් එනවා කියලා දැනේවි. මං කියන්නේ අර ප්‍රශ්න වෙනකොට ඔයාගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න පටන් ගනීවි. මම සාර්ථක වුණොත් මොකද වෙන්නේ? නැත්නම් මේ ප්‍රශ්නෙන් මට මොනවද ඉගෙන ගන්න පුළුවන් වගේ ප්‍රශ්න. හිතේ මේ වෙනස ඇති වෙන්නේ බලෙන් හොඳ විදියට හිතන්න උත්සාහ කරන නිසා නෙවෙයි. අත්දැකීම් වලින්ම ඔයාට තේරෙන්න පටන් ගන්නවා අමාරුකම කියන්නේ తాවකාලික දෙයක් විතරයි කියන කාරණාව. ඒ වගේම ඔයාට තේරෙන්න පටන් ගන්නවා හැම අභියෝගයකම අවස්ථාවක් තියෙනවා කියන කාරණාව. මේ නිසා ඔයාට තවදුරටත් ඔයාම හදාගත්ත සීමාවල හිර වෙලා ඉන්නවා වගේ දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා ජීවිතයට වඩා විවෘත වෙනවා. මේත් එක්කම සිදුවෙන ලොකුම වෙනස තමයි අනිත් අය ඔයා ගැන හිතන දේ ගැන ඔයා හිතන්නේ නැතිවීම. කලින් ඔයා මිනිස්සුන්ගේ අදහස් ගැන ඕනවට වඩා කරදර වෙන්නේ නැති. විනිශ්චයකට නැත්නම් විවේචනයකට බය වෙන්නේ නැති. ඒත් වාසනාව වගේ පැති තියෙනකොට මේ කරදර එච්චර වැදගත් නැති බව ඔයාට තේරෙන්න පටන් ගන්නවා. වාසනාවන්ත මිනිස්සු කියන්නේ කවදාවත් කරදර වලට මුහුණ නොදුන්නු අය නෙවෙයි. වාසනාවන්ත මිනිස්සු කියන්නේ උන්ට එන අභියෝග පවා පාටිපලක් කරගන්න පුළුවන් තාලේ මිනිස්සුන්ට. තුන්වෙනි සලකුණ. වාසනාව ගැන තියෙන පුදුම හිතෙන දෙයක් තමයි ඒක ඇත්තටම වෙනකොට ඔයාට පුදුම විදියට කෘතවේදී බවක් දැනෙනවා. ඔයාලඟ තියෙන දේවල් ගැන, ජීවිතේ තියෙන පුංචි අවස්ථා ගැන, ඒ විතරක් නෙවෙයි ඔයාගේ ගමනට උදව් කරපු මිනිස්සු ගැන ඔයාට කෘතවේදී බවක් නැත්නම් ස්තුතිවන්ත බවක් දැනෙනවා. සමහරට ඔයාට කලින් නම් මොකක් හෝ අඩුපාඩුවක් තියෙනවා වගේ දැනෙන්නේ නැති. හැමතිස්සෙම අනිත් අය එක්කව සංසන්දනය කළා ඔයාගේ ජීවිතේ ප්‍රමාණවත් තරම් හොඳ නෑ කියලා හිතෙන්නේ නැති.
හැබැයි දැන් ඔයාලට තේරෙනවා කෘතවේදී වෙන්න පුළුවන් තරම් දේවල් ඔයාගේ ජීවිතය ඇතුළේ ගොඩක් තියෙනවානේ කියලා. සමහර විට ඔයා කලින් නොදැක්ක දේවල් පවා දැන් ඔයාට පේන ගනීවි. කෘතවේදීත්වයට බලයක් තියෙනවා ඔයාගේ ජීවිතයට තව තවත් හොඳ දේවල් ලං කරන්න. ඔයාලම තියෙන දේ ගැන අවංකවම අගය කරනකොට ඔයා ස්වභාවිකවම ඒව ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙනවා. උදාහරණයක් විදිහට ඔයාගේ ජීවිතයට ලැබෙන හොඳ සමතතා ගැන අගය කරනකොට ඔයාට වෙනුවෙන් සතුටක් දැනේවි. ඔයා හැම මොහොතක්ම භුක්ති විඳීවි. ඒකෙන් ගැඹුරු සමතතා සහ තවත් ආදරය ඔයාට ලැබේවි. මොකද කෘතවේදීත්වය නිසා ඔයා ජීවිතය දකින විදිය වෙනස් වෙනවා. ඔයාට නැති දේ ගැන හිතනව වෙනුවට දැන්ටමත් තියෙන දේවල් වල වටිනාකම ගැන ඔයාගේ අවධානය යොමු වෙනවා. මේකෙන් කියවෙනවා නැති දේවල් ලබා ගන්න කරන උත්සාහය අතාරිනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට ඔයාට ශක්තිමත් සම්බර හිතකින් ඉදිරියට යනවා කියන කාරණාවයි. ඇත්තටම මේක බලයක්. ඔයා කෘතවේදී වෙන තරමට ඔයාට දේවල් ලැබෙනවා. ඒක ස්වභාවික නීතියක්. ඒක වාසනාව ලං වෙනවා කියන එකට පැහැදිලි ලකුණක්. හතරවෙනි සලකුණ. ඔයාගේ දිනචර්යාවේ ලොකු වෙනස්කමක් නොකරන ඔයාට හදිසියෙන් ශක්තියෙන් පිරලා වගේ දැනෙනවා නම් ඒක වාසනාව ලං වෙනවා කියන එකට පැහැදිලිම ලකුණු වලින් එකක්. කලින් ඔයා හොඳට නිදාගත්තත් නිතරම මහන්සි උදේට පණ නැහැ වගේ දැනෙන්නේ නැති. උද්‍යෝගයක් ආශාවක් නැත්නම් ඇත්තටම අරමුණක් නැති එකම චක්‍රයක් වගේ මේ ජීවිතේ දැනෙන්නේ නැති. ඒ වාසනාව ඔයාට හිතකර විදියට වෙනස් වෙන්න පටන් ගන්නකොට හැමදේම පහසු වෙන්න පටන් ගන්නවා. හදිසියෙන් නව ජීවිතයකින් පිරලා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ හිත වඩාත් දියුණුයි සහ වෙනද නොතිබුණු අවධියකින් ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. මේක හම්බයක් නෙවෙයි. ඔයාගේ හිතන පතන විදිය වෙනස් වෙනකොට ඔයාගේ ඇඟත් ඒක අනුගමනය කරනවා. තනවාද අපේ හිතන නරක අදහස්, කරදර සහ ආතතිය නොදැනුවත්වම ගොඩක් ශක්තිය කාදමන නොපෙනෙන බරක් වගේ ක්‍රියා කරනවා කියන කාරණාව. හැබැයි ඔයා මේ මානසික බර අයින් කරනකොට ඔයාගේ ඇඟ කලින් ඔයාව අටපන කරගෙන තිබ්බ මහන්සියයි අලසකමයි අයින් කරනවා. ඔයාට කලින් මහන්සි කරපු වැඩ දැන් පහසුයි කියලා දැනෙන්න පටන් ගන්නවා. කලින් කල් දාපු වැඩ ඉක්මනින් මහා පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් වෙනවා. මේ අලුතෙන් ලැබුණු ශක්තියත් එක්ක හැම දෙයකටම පහසුවෙන් මුහුණ දෙනවා. ඒ නිසා අමාරු වැඩ පවා කරන්න පුළුවන් වෙනවා. මේ ශක්ති වර්ධන ඒවට වඩා ඵලදායී වෙන උදව් කරනවා විතරක් නෙවෙයි ඒ තුලින් දම්බලක් වගේ හොඳ දේවල් එකින් එක පිළිවෙසට ලැබෙන්න ගන්නවා. පස්වෙනි සලකුණ. වාසනාව ලං වෙනවා කියන එකට තවත් වැදගත් ලකුණක් තමයි වගේ නිින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු වීම. ඔයාට කලින් නිින්ද යන අමාරු නම් නිතරම ඇහැරුණා නම් නැත්නම් මුළු රැම නිදාගත්තත් මහන්සිය කියලා දෙන්නුනා. දැන් ඔයාට පහසුවෙන් නිින්ද යනවා. ගැඹුරට නිදා ගන්නවා සහ උදේට සම්පූර්ණයෙන්ම නැවුම්ව අවදි වෙනවා කියලා දැනෙනවා. නිින්ද යනවා කීතේ තත්ත්වයේ පැහැදිලිම ප්‍රතිබිම්බයක්. ඔයාගේ හිත නොසන්සුන් නම් කරදරයි නම් කනස්සල්ලෙන් පිරීලා නම් ඔයාගේ නිින්ද නොකැපුරුයි. කඩින් කඩ ඇති වෙනවා නැති වෙනවා. ඒත් ඔයාට වඩාත් සාමකාමී බවක් දැනෙන්න පටන් ගන්නකොට අනවශ්‍ය ආතති අයින් වෙනකොට ඔයාගේ නිින්ද නිකන් හොඳ වෙනවා. ඔයාට තවදුරටත් හොඳට නිදා ගන්න බලෙන් උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන හොඳ වෙනස්කම් වල ප්‍රතිඵලයක් විදිහට ඒක නිකම්ම සිද්ධ වෙනවා. පුදුම හිතෙන දෙයක් තමයි වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඔයාට වඩාත් පැහැදිලි සහ අර්ථවත් හීන පේන්නත් පටන් ගන්නවා. සමහර වෙලාවට මේ හීනවල හොඳ පින්තූර නැත්නම් මග පෙන්වීම පවා තියෙන්න පුළුවන්. හොඳ නිින්දකට අමතරව ඔයාගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වයක් හොඳ වෙනවාට දැනෙන්න පුළුවන්. ඔයාට වඩා ශක්තිමත් බවක් දැනෙන්න පුළුවන්. මේ හැම හොඳ ලකුණකින්ම පෙන්වුම් කරන්නේ ඔයා වඩාත් හොඳ යහපත් සහ වාසනාවන්ත අවස්ථාවකට යන බව. 6 වෙනි සලකුණ. වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඇති වෙන තවත් කැපිපෙන වෙනසක් තමයි පිටින් බල කිරීම හෝ මතක් කිරීම අවශ්‍ය නැතුවම ඔයා වඩාත් හොඳින් රැක බලා ගන්න නිකම් උනන්දුවක් ඔයා තුලින් නැතිවීම. කලින් ඔයා ගොඩක් වෙලාවට ව්‍යායාම කරන එක හොඳට කන එක නැත්නම් හොඳ ජීවන රටාවක් අනුගමනය කරන එක කල් දාන්න නැති. ඒ දැන් මේ දේවල් පහසුයි කියලා දැනෙනවා. ඔයාට හදිසියෙම වැඩිපුර ඇවිදින්න යන්න හිතෙනවා. ව්‍යායාම කරන්න හිතෙනවා. සකසෝ සෞඛ්‍යයට අහිතකර කෑම වෙනුවට වඩාත් පෝෂ්‍යදායී කෑම වැඩිපුර කන්න හිතෙනවා. මේ වෙනස බලහත්කාරයෙන් වෙන වෙනසක් නෙවෙයි. ඒක නිකම්ම සිද්ධ වෙන්නේ වාගේ හිතයි ඇඟයි වඩාත් උසස් හොඳ තත්යකට ගැලපෙන හින්දා. ඔව්, රැක බලා ගන්න මේ උනන්දුව ඒකේ සෞඛ්‍යයට විතරක් සීමා වෙන්නේ නැහැ. භාවනා කරන එක, පොත් කියවන එක, නැත්නම් වාර සතුටක්, විවේකයක් ගෙන දෙන විනෝදාංශ වල වැඩි වෙලාවක් දෙන එක වගේ. ඔයාගේ හිතේ සාමය ගෙන දෙන දේවල් වලටත් ඔයා මුල් තැන දෙනවා වෙන පුළුවන්. මේක ලොකු ලකුණක්. මොකද ඔයා වගේ කරලා රැක බලා ගන්න පටන් ගත්තාම විශ්වය වෙනුවෙන් ඔයාට තව තවත් හොඳ දේවල් සහ වාසනාව ලං වෙනකොට ඔයාගේ හිතේ කරන දේවල් වලයි ලොකු වෙනසක් ඔයාට දැනෙන්නේ. ඒකල හදිසියෙම ඔයාට ඔයාගේ ගෙදර පිළිවෙලක් කරන්න ඕනි වගේ ආසාවක් දැනෙන්නේ. පරණ පාවිච්චි නොකරන දේවල් ඔයාට බරක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැවුම් වඩාත් ඉඩකඩ තියෙන වාතාවරණයක් හදාගන්න. ඒවා අයින් කරන්න ඔයාට නිකන් ඕන වෙනවා වෙන්න පුළුවන්. කලින් ඔයා පිරිසුදුකම ගැන නැත්නම් පිළිවෙල ගැන වැඩි තැකීමක් නොකළ වෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම දැනෙන්නේ නැහැ. මේක නිකන් වගේ වටේ තියෙන දේවල් භෞතික වෙනස් කරන්න ඕන කියලා දැනෙන හැඟීමක් නෙවෙයි.
මේක හිත පිරිසිදු කරගන්න, පරණ ශක්තිය අයින් කරන්න සහ අලුත් හොඳ දේවල් වලට ඉඩ හදාගන්න ඔයා තුලින්ම වෙන දෙයක්. ඔයා තුලින්ම හිතලා කරන දෙයක්. වැදගත්ම දේ තමයි පිරිසිදු සහ පිළිවෙලට තියෙන ගෙදරකින් පැහැදිලි හිතක් ඇති වෙන එක. ගොඩක් අය කියනවා තමන්ගේ ගෙදර පිළිවෙලක් කරාට පස්සේ පැහැදිලි කරන්න බැරි තරම් හොඳ ශක්තියක් ගෙදරට ආවා කියලා. ඒකෙන් සැහැල්ලුවක් ආශාදයක් දැනුණා කියලා. මොකද ඔයාගේ තැන පිළිවෙලට තියෙනකොට ඔයාට හොඳට අවධානය යොමු කරන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන් සහ අඩු ආතතියක් තමයි දැනෙන්නේ. 10 වෙනි සලකුණ. වාසනාව ඇත්තටම ඇවිත් කියලා පෙනෙන පැහැදිලිම ලකුණු වලින් එකක් තමයි රස්සා සහ සල්ලි සම්බන්ධ අවස්ථා කිසි මහන්සියක් නැතුව එන්න පටන් ගන්න එක. ඔයාට කලින් රසාව අභියෝගාත්මකයි හැමින් යනවා. නැත්නම් බාධක වලින් පිරලා වගේ දැනුණා නම් දැන් ඒකේ ලොකු වෙනසක් තේරෙවි. කලින් මාව නවත්තලා තිබ්බ බාධක නැති වෙලා යනවා වගේ පෙනේවි. නැත්නම් ඔයාට නොහිතපු විදියට පඩි වැඩිවීම, උසස් වීම, නැත්නම් හොඳ ප්‍රතිලාභ තියෙන රසාවක් ලැබෙන්න පුළුවන්. කලින් ඔයා ගොඩක් මහන්සි වුණා. ඔයාට ලැබිය යුතු පිළිගැනීම ලැබුණ නැති වෙන්න පුළුවන්. ඒ වාසනාව ඔයාගේ පැත්තේ තියෙනකොට ඔයාගේ සියලු මහන්සියට අවසානයේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔයාගේ ලොක්කෝ ඔයාගේ හැකියාව හඳුනා ගන්නවා. ඔයාගේ සංගයෙන් ඔයාගේ දක්ෂතා අගය කරනවා. දියුණු වෙන අවස්ථා හරියටම වෙලාවට එනකොට රසාවට අමතරව සල්ලි සම්බන්ධ අවස්ථාත් වඩා පැහැදිලි වෙනවා. ඔයාට නියම ව්‍යාපාර අදහසක් එන්න පුළුවන්. ලාභදායී ආයෝජන අවස්ථාවක් ඔයාට හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔයාට නියම ව්‍යාපාර අදහසක් එන්න පුළුවන්. ලාභදායී ආයෝජන අවස්ථාවක් හොයාගන්න පුළුවන්. නැත්නම් සිත් ගන්න හවුල්කාර යෝජනාවක් ලැබෙන්න පුළුවන්. ඔයා කලින් ව්‍යාපෘතියක් පටන් ගන්න පැකිලුණා නම් නැත්නම් අවශ්‍ය සම්පත් නොතිබුණා නම් දැන් හැමදේම කිසි මහන්සියක් නැතුව ඔයාට ලැබෙනවා වගේ පෙනේවි. මේ වෙනස හම්බයක් නෙවෙයි. ඒක ඔයාව දියුණු කරගන්න, ඔයාගේ හිතන විදිය වෙනස් කරන්න සහ ඔයාගේ ජීවිතේට හොඳ දේවල් ලං කරගන්න කරපු වැඩවල ප්‍රතිඵලයක්. ඔයා හොඳ විදියට හිතනකොට, නිවැරදි දේවල් කරනකොට සහ අලුත් අවස්ථාවන්ට විවෘතව ඉන්නකොට හොඳ වාසනාව නිකම්ම ආව හොයාගෙන එවි. 11 වෙනි සලකුණ. වාසනාව වෙනකොට වෙන ලොකුම වෙනස්කම් වලින් තවත් එකක් තමයි පිටින් දිනා ගන්න දේවල් වල විතරක් නෙවෙයි. ඔයාගේ හිත ඇතුළේනොත් ඔයාට ගැඹුරු සාමයක් දැනෙන්න පටන් ගැනීම. ඔව්, මේ මොහොතේදී අනාගතය ගැන අටු කරදරයක් තමයි ඔයාට දැනෙන්නේ. වැදගත්ම දේ තමයි හැමදේම හරියටම සිද්ධ වෙනවා කියලා ඔයාට විශ්වාසයක් ඇති වෙනවා. කලින් ඔයා ගොඩක් වෙලාවට අවිනිශ්චිත දේවල් ගැන බයෙන්, අසාර්ථක වෙයි කියලා බයෙන්, නැත්නම් දේවල් වැරදිට සිද්ධ වෙලා කියලා බයෙන් හිටියා වෙන්න පුළුවන්. ඒත් වාසනාව ඔයා ළඟට එනකොට මේ කරදර වලට තවදුරටත් ඔයාව පාලනය කරන්න බැරි බව ඔයාට තේරෙනවා. හිතේ තියෙන බය හින්දා ඔයාගේ හැඟීම් තීරණය කරන්න දෙන එක ඔයා නවත්තනවා. ඒ වෙනුවට හැම දෙයක්ම සිද්ධ වෙනවා කියලා විශ්වාස කරමින් නිකම්ම ජීවිතේට මුහුණ දෙනවා ඉගෙන ගන්නවා. මෙතෙන්දී සාමය කියන්නේ ඉලක්කයක් නැත්නම් අරමුණක් නැතුව ඔහේ ජීවත් වෙන එකට නෙවෙයි. ඒ වෙනුවට ඔයාට තවමත් සැලසුම් සහ සිහින තියෙනවා. ඒත් ඔයා ඒවට සංසුන්වයි විශ්වාසයෙන් යුතුවයි මුහුණ දෙනවා. හැමදේම නිවැරදි වෙලාවට සිද්ධ වෙන බවත්, ඔයා අද කරන වැඩවලින් අනාගතයේදී හොඳ ප්‍රතිඵල ලැබෙන බවත් ඔයා තේරුම් ගන්නවා. මේ විදිහට ඔයා අනාගතයේ විශ්වාස කරන තරමට වාසනාව ඔයාට දිගටම ලැබෙනවා. ඔයා හොඳ ශක්තියක් විහිදුවනකොට ඔයාට හොඳ අයව ලං කරගන්න පුළුවන් වෙනවා. වඩා හොඳ අවස්ථාවන්ට දොරටු අරිනවා. වැදගත්ම දේ තමයි ඉදිරියට යන්න අවශ්‍ය උනන්දුව තියාගන්න එක. ඉතින් මේ තමයි වීඩියෝගේ අවසානය. තවත් මේ වගේ වීඩියෝ එකකින් හෙට හමු වෙනකම් ඔයාට සුබම සුබ දවසක්. ජය වේවා.